හරි යාළුවනේ අද ගෙනල්ලා තියෙන්නේ මොඩ් ඇප්ස් කරන සෙට් එකට සයිට් එකක්. ඒ කියන්නේ දැනට ඔයා මොඩ් ඇප් පේජ් එකක් කරනවා නම් නැත්නම් channel එකක් කරනවා නම් Telegram හරි WhatsApp හරි කොහේ හරි මොඩ් ඇප් සම්බන්ධව මොනවා හරි කරනවා නම් ඔයාලට තාම වෙබ්සයිට් එකක් හදාගන්න බැරි වුණා නම් ඔයාලට මම සයිට් එක සිංගල් පේජ් සයිට් එකක් ගෙනල්ලා තියෙනවා. මේක ඇත්තට මට කරන්න හදාපු සයිට් එකේ තියෙන වෙලාවයි කම්මැලිකම එක්ක මේක මට කරන්න තරම් ටයිම් එකක් නැහැ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් මේ වගේ channel එකක් කරන කෙනෙක් නම් ඔයාලට මේක වටිනවා. ඉතින් මේක මම ඔයාලට පෙන්නන්න මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මේක තමයි සයිට් එකේ ඉන්ටර්ෆේස් එක. මේකේ උඩ මෙතෙන්ට ඔයාලට ඕන නමක් දාගන්න පුළුවන්, ලෝගෝ එක චේන්ජ් කරගන්න පුළුවන්. නැවිගේෂන් බාර් එකක් තියෙනවා, full responsible නැවිගේෂන් බාර් එකක්. ඉතින් මේ විදිහට හීරෝ සෙක්ෂන් එක තියෙනවා. මේවා ඔයාලට කැමති විදිහකට චේන්ජ් කරගන්න පුළුවන්. මම ඔයාලට හයිඩ් කරලා නැති ක්ලීන් කෝඩ් එක දෙන්නම්. සිංගල් පේජ් HTML එක, JavaScript, HTML, CSS වලින් විතරයි හදලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් ඇඩ් කරලා නැහැ. ඔයාලට මේකේ ඕන නම් API සිස්ටම් එකක් හදාගන්න පුළුවන්. ඒක ඔයාලට කෝඩ් එක දැක්කහම තේරෙයි. හරිම ලේසි. ඉතින් මේකේ සර්ච් බාර් එකක් දීලා තියෙනවා. සර්ච් බාර් එක 100%ක් වැඩ මොක් විදිහට නෙමෙයි හදලා තියෙන්නේ. මේක ඔයාලට සාමාන්‍ය අපි හිතමු මෙතන තියෙන ඇප් එකක් ගත්තොත් Instagram කියලා ගමු. මෙතන සර්ච් කරද්දී මේ විදිහට ඔයාලට දැනට ඔයා දාලා තියෙන ඇප් ලිස්ට් එකෙන් නම අනුව මේක සජෙස්ට් වෙනවා. නේ? දැක්කද? අන්න ඒ විදිහට. සාමාන්‍යයෙන් හුඟක් ඒවා නෑ මේ ඔප්ෂන් එක. ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන කැටගරි ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඔයා දාද්දි ඇප් එක දාද්දි කෝඩ් එකට ලිස්ට් එකට කැටගරි එකක් තෝරන්න පුළුවන්. ඉතින් ඒ කැටගරි එකට අනුව මෙතන සර්ච් කරාම ක්ලික් කරාම ඇප් එක යූසර්ට කැටගරයිස් වෙලා පේනවා. මේ විදිහට තමයි ඔයාගේ ඇප් ලිස්ට් එක පේන්නේ. මේ ඩෙස්ක්ටොප් රිවිව් එක මේ වගේ ලස්සන විදිහට හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේ හැම ඇප් එකකටම ඉන්ඩිවිජුවල් ඩවුන්ලෝඩ් බටන් එකක් දීලා තියෙනවා. ඊටත් අමතරව මේකේ හොඳම දේ තමයි මම මේකට ඩවුන්ලෝඩ් සිමියුලේෂන් එකක් ඇඩ් කරා. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් පොත්තම එබුවාම මෙන්න මේ වගේ අදාළ ඇප් එකේ විස්තර ටික සහ පොඩි ස්ටෙප්ස් වගේක් දීලා තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය normal steps එක එකින් කර වෙනස් කරන්න ඕනේ. මෙන්න මෙතන තමයි ඩවුන්ලෝඩ් සිමියුලේෂන් එක තියෙන්නේ. මෙතන කවුරු හරි යූසර් කෙනෙක් ඇවිල්ලා ඩවුන්ලෝඩ් බටන් එක එබුවාම මෙන්න මේ විදිහට සිමියුලේට් වෙනවා එයාගේ ඩවුන්ලෝඩ් එක. මේක මම ඇප් එකක් ඇත්තටම දීලා නැහැ. මෙන්න මේ විදිහට තමයි ඩවුන්ලෝඩ් එක කම්ප්ලීට් වෙන්නේ. ඒක වෙනවත් එක්කම ඔයා ඇප් එකක් දුන්නාම නම් යූසර්ට ඇප් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. සමහරවිට මේක දැන් පොඩ්ඩක් පරක්කු වෙලා මොකද මම මේක මේ වීඩියෝ එකට විතරක් ඕපන් කරපු නිසා. ඉතින් අන්න ඒ වගේ තමයි යන්නේ. ඉතින් මේ තියෙන ෆෝටෝ එක මේකේ ඔයාගේ විස්තර ටික පොලිසිස් වෙන මොනවා හරි පේජස් තියෙනවා නම් ලින්ක් කරගන්න පුළුවන්. මේකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒකට බලමු දැන් මේකේ මොබයිල් ප්‍රිවිව් එක. මොබයිල් ප්‍රිවිව් එක කියන්නේ මේ විදිහට. මේ තමයි මොබයිල් ප්‍රිවිව් එකේ මෙනු එක, හීරෝ සෙක්ෂන් එක, සර්ච් බාර් එක, කැටගරි සෙට් එක. එතකොට මේ වාගේ ඇප්ස් ටික පේන හැටි. මේ තියෙන වගේ ෆෝටෝ එක වෙනස් වෙන හැටි. මේ ඔයාලට අඩු වැඩි කරගන්න මේ වගේ නිව්ස්ලෙටර් එක බායක ඕන අයින් කරගන්න. ඔයාලට එහෙම නිව්ස්ලෙටර් ඔප්ෂන් එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරගන්න. මේ විදිහට තමයි ඉතින් පේන්නේ. අපි මේ කෝඩ් එක මොන වගේද බලන්න. මෙන්න මේ විදිහට තමයි මේක ස්ක්‍රිප්ට් එක දෙන්නේ. තඩි ස්ටයිල් ෂීට් එකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට මේකේ ලින්ක් කරගන්න, එඩිට් කරගන්න ඕන දේවල් මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. මේකේ අපි ස්ක්‍රිප්ට් එකට ගියොත් එහෙම මේ තියෙන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් ටික දාන. ඒ කියන්නේ ඔයාගේ මොඩ් ඇප්ස් දාන ඩේටා ෂීට් එක. මේක ඔයාලට ඕන නම් වෙනම JavaScript එකක් විදිහට එලියට ගන්නත් පුළුවන්. මෙතන ID එකක් දෙන්න ඕනේ ඇප් එකට. නම දෙන්න ඕනේ. ඇප් එකට ඩිස්ක්‍රිප්ෂන් එක, අයිකන් එක, ඊට පස්සේ ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය ඒක ඔයාලට කැමති ගානක් දාගන්න පුළුවන්. රේටින්ග්ස් දාගන්න පුළුවන්. වර්ෂන් එක දෙන්න පුළුවන්. කැටගරි දෙක තෝරන්න පුළුවන්. දෙක හෝ තුන එකක් උනත් තියන්න පුළුවන්. මෙතන තමයි ඔයාගේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙන්න ඕනේ.
ඊට පස්සේ ඒ ඇප් එකේ සයිස් එක Android version එක සපෝට් කරන මේක ඔයාට කැමතියක් දාන්න පුළුවන්. ඒ විදිහට තමයි මේකේ අයිතුරු apps ටිකත් ඔයාට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අලුතෙන් ඇප් දාද්දි JSON ෆයිල් එකක් විදිහට ඕනනම් මේක වෙනම එළිය තියාගන්නත් පුළුවන්. JavaScript ෆයිල් එකක් විදිහට තියාගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන ඉතුරු ස්ක්‍රිප්ට් ටික මේ තියෙන වගේ ඩවුන්ලෝඩ් සිමියුලේෂන් එක ඇප් රෙන්ඩර් වෙන හැටි ඩවුන්ලෝඩ් ෆන්ක්ෂනැලිටි තියෙන විදිහ ඒ වගේ ඒ කියන්නේ වාට මේක ඕනනම් ඩබල් ක්ලික් එක කරේ ඇප් එක ඇතුලේ රයිට් ක්ලික් කරලා ඉන්ස්පෙක්ට් කරන්න බැරි වෙන හදාගන්නත් පුළුවන්. මේක තමයි කෝඩ් එක. ඉතින් මේක කාට හරි වටී කියලා මම හිතනවා. මොකද මේක මට හදාගත්තට මට මේක දැන් කරන්න කම්මැලි අතරම. ඒ හින්දා කවුරු ඕන කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න. අපේ ටෙලිග්‍රෑම් channel එකට ජොයින් වෙලා ඉන්න. එහෙනම් අදට එච්චරයි.